ඊළඟ මාතෘකාව වගා කරනු ලබන මිරිදියේ විසිතුරු මත්ස්‍යයන්ට සුලභව වැළඳෙන රෝග. ඒ මාතෘකාවට යන්න කලින් අපි කතා කරා කලින් මාතෘකාවේ මේ අර මත්ස්‍යයන්ට ලෙඩ රෝග වැළඳීමට හේතු වන ගැටලු කතා කරානේ. එතකොට ජලාලයේ ජලය නිතර කොළ පැහැවීම, ජලාලයේ පැතිවී දුර්වල සහ අලංකරණය සඳහා යොදා ඇති විවුහ සහ වවා ඇති ශාක මතු පිට දුමුරු පැහැති ඇල්ගී තැන්පත් වීම, නීල හරිත ශාක ප්‍රවාහන විස්තරය ජලාශයේ ශාක මතු පිට ජලාලයේ පැතිවී ඉදිරි හෝ ජලාලයේ විස්තර කිරීමට යොදාගත් ව්‍යුහ මත පැවතීම. ඒ වගේ දේවල් තුනක් කතා කරා. අපි ඒවට කරන්න ඕන දේවල් තුනකුත් කතා කරා. මේ දේවල් තුනේම පොදු කාරණයක් තියෙනවා. ඒක ඔයාලා දැක්කත් දන්නේ නැහැ. මම ඒක නිසා මේක විශේෂයෙන්ම කියන්න හිතුවා. ඒ තුනේදිම ජලාලයේ ජලය අර්ධ වශයෙන් මාරු කිරීම කියන එක කරනවා. මේ தත්ත්වය මගහරවා ගන්න ජලාලයේ ජලය අර්ධ වශයෙන් මාරු කිරීම කියන එක මේ අවස්ථා තුනේදීම සිද්ධ කරනවා. ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න. අපි යමු අලුත් මාතෘකාවට. වගා කරනු ලබන මිරිදිය විසිතුරු මත්ස්‍යයන්ට සුලභව වැළඳෙන රෝග. ජලාලවල තබා ගන්නා විසිතුරු මත්ස්‍යයන් රෝග රාශියකට ගොදුරු වීමට ඉඩ තිබේ. මේවායින් සමහර රෝග ආසාදක රෝග වන අතර සමහර රෝග ආසාදක රෝග නොවේ. ආසාදක රෝග මොනවද මේ ආසාදක රෝග කියන්නේ? ආසාදක රෝග කියන්නේ ශුද්‍ර ජීවීන් මගින් සෑදෙන රෝගවලට. ශුද්‍ර ජීවීන් මගින් හැදෙන ලෙඩවල් වලට තමයි අපි කියන්නේ ආසාදක රෝග කියලා. එතකොට සමහර රෝග ආසාදක රෝග වන අතර සමහර රෝග ආසාදක රෝග නොවේ. ඒ කියන්නේ සමහර රෝග ශුද්‍ර ජීවීන් මගින් තමයි හැදෙන්නේ. සමහර ඒවා ශුද්‍ර ජීවීන් මගින් නෙවෙයි. අපි බලමු ඊළඟ මාතෘකාව ආසාදක රෝග. ඒ කියන්නේ ශුද්‍ර ජීවීන් මගින් හැදෙන රෝග. රෝගකාරකයෙකු ව්‍යාධිජනක වෛරසයක්, බැක්ටීරියාවක්, දිලීරයක් හෝ අනිවාර්ය අවස්ථාවාදී පරපෝෂිතයෙකු. වෛරසයක්, බැක්ටීරියාවක්, දිලීරයක් හෝ අනිවාර්ය එහෙම නැත්නම් අවස්ථාවාදී පරපෝෂිතයෙකු. මොකද මේ අනිවාර්ය කියන්නේ? අනිවාර්ය කියන්නේ විභව්‍ය කියන අර්ථෙම තමයි. විභව්‍ය කියන අර්ථෙම තමයි අනිවාර්ය කියලා කියන්නේ. එතකොට මොකද්ද විභව්‍ය කියන්නේ? විභව්‍ය කියන්නේ දේහයට ඇතුළු වුණාම අනිවාර්යෙන් ලෙඩක් හදනවම තමයි. දේහයට ඇතුළු වුණාම අනිවාර්යෙන්ම ලෙඩක් හදනව නම් ඒ කට්ටිය විභව්‍ය. එහෙම නැත්නම් අනිවාර්ය කියලා ගන්නවා. එතකොට අවස්ථාවාදී කියලා කියන්නේ මොකක්ද? අවස්ථාවාදී කියලා කියන්නේ අපි දුර්වල වෙලාවට අපිට පහර දෙන කට්ටියන්ට. අපි දුර්වල වෙලාවට අපිට පහර දෙනවා නම් ඒක අපි අවස්ථාවාදී කියලා කියනවා. ඒක නිසා දැන් බලන්න මේක ව්‍යාධිජනක වෛරසයක්, බැක්ටීරියාවක්, දිලීරයක් හෝ අනිවාර්ය අවස්ථාවාදී පරපෝෂිතේ. ඒ කියන්නේ දේහයට ඇතුළු වුණාම අනිවාර්යයෙන්ම ලෙඩ හදන අපි දුර්වල වෙන වෙලාවට අපිට පහර දෙන පරපෝෂිතෙක් තමයි මේ අනිවාර්ය අවස්ථාවාදී කියලා කියන්නේ. රෝගකාරකයෙකු විසින් මත්ස්‍ය පටක ආක්‍රමණය කිරීම. මත්ස්‍ය පටක ආක්‍රමණය කිරීම ඔවුන් එම පටක තුල හෝ මත තුලත් පුළුවන් මතත් පුළුවන් ගුණණය වී ඔවුන්ගේ ගහනයේ ප්‍රමාණය වැඩි කර ගැනීම නිසා විසිතුරු මත්ස්‍යයන් තුල ආසාදක රෝගයක් වර්ධනය විය හැක. කෙසේ වුවද වඩා සුදුසු කළමනාකරන පිළිවෙත් උදාහරණයක් ජලයේ ගුණාත්මක භාවය පවත්වා ගැනීම, ගැළපෙන ශාක සහ මත්ස්‍යයන්ගේ නිවැරදි බහලුම් ගණත්වය, නිවැරදි ආහාර ලබා දීමේ ක්‍රම ආදිය මගින් මත්ස්‍යයන්ගේ ප්‍රතිශක්ති ඉහළ මට්ටමක තබා ගැනීමෙන් සහ නිවැරදි ජෛව ආරක්ෂක මිනුම්. මොනොත් මේ ජෛව ආරක්ෂක මිනුම් කියන්නේ? නව මසුන් ශාක හා ජලාලයට එක් කරන අලංකරණ නිසි අයුරින් නිරෝධායනය කිරීම. නිවැරදි ජෛව ආරක්ෂක මිනුම් මගින් බොහෝ ආසාදක රෝග වළක්වා ගත හැකිය. බොහෝ ආසාදක රෝග වළක්වා ගන්න පුළුවන් වෙන්නේ වඩා සුදුසු කළමනාකරන පිළිවෙත්. ඒ කියන්නේ ජලයේ ගුණාත්මක භාවය පවත්වා ගැනීම, ගැළපෙන ශාක සහ මත්ස්‍යයන්ගේ නිවැරදි බහලුම් ගණත්වය, නිවැරදි ආහාර ලබා දීමේ ක්‍රම මගින් මත්ස්‍යයන්ගේ ප්‍රතිශක්ති ඉහළ මට්ටමක තබා ගැනීමෙන් සහ නිවැරදි ජෛව ආරක්ෂක මිනුම්, නව මසුන් ශාක සහ ජලාලයට එක් කරන අලංකරණ, නිසි අයුරින් නිරෝධායනය වගේ දේවල් නිසා බොහෝ ආසාදක රෝග වළක්ව ගන්න පුළුවන්. එතකොට ඊළඟ පිටුවේ වගුවක් දීලා තියෙනවා මිරිදිය විසිතුරු මත්ස්‍ය විශේෂ වලට සුලභව වැළඳෙන රෝග. මේක අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ මේ වගුව.
රෝගය බැක්ටීරියානු වරල් සහ කරමල් කුණුවීම. රෝගකාරක කාණ්ඩය බැක්ටීරියා. ඊට පස්සේ ඊළඟ රෝගය රක්තපාත සෙප්ටිසීමියා. රෝගකාරක කාණ්ඩය වෙන්නේ බැක්ටීරියා. ඊට පස්සේ රෝගය කොලොම්නාරිස් රෝගය. රෝගකාරක කාණ්ඩය බැක්ටීරියා. ඊළඟ රෝගය බාහිර දිලීර ආසාදන. රෝගකාරක කාණ්ඩය වෙන්නේ දිලීර. මත්ස්‍යයන්ගේ සුදු පුල්ලි රෝගය. එහෙම නැත්නම් ඉච් රෝගය. ඒකසෛලික බාහිර අනිවාර්ය පරපෝෂිතෙක්. අනිවාර්ය කියන්නේ විභව්‍ය. ඒකසෛලික බාහිර අනිවාර්ය පරපෝෂිතෙක්. ඊට පස්සේ ට්‍රයිකොඩිනෝසිස්. ඒකසෛලික බාහිර අවස්ථාවාදී පරපෝෂිතෙක්. ඉච් රෝගය හදන කෙනා අනිවාර්ය පරපෝෂිතෙක්. ට්‍රයිකොඩිනෝසිස් රෝගය හදන කෙනා අවස්ථාවාදී පරපෝෂිතෙක්. කරමල් සහ චර්ම ප්‍රදාහය. අනිවාර්ය එමෙත අවස්ථාවාදී කරමල් පැතැල්ලන් සහ චර්ම පතැල්ලන්. මේ පතැල්ලන්ගේ අයිති වෙන්නේ ප්ලැටිහෙල්මින්තේස්ලට. කරමල් පැතැල්ලන් සහ චර්ම පතැල්ලන්. ඊළඟ මාතෘකාව විසිතුරු මත්ස්‍ය වගාව නිසා ඇතිවිය හැකි පාරිසරික බලපෑම්. විසිතුරු මත්ස්‍ය වගාව නිසා ඇතිවිය හැකි සමහර පාරිසරික බලපෑම් වාසිදායක වන අතර සමහර ඒවා හානිකර වේ. විසිතුරු මත්ස්‍ය වගාවේ පළමු වාසිය වන්නේ සමහර මත්ස්‍ය විශේෂ සංරක්ෂණය කිරීම සහ ස්වාභාවික පරිසර පද්ධතීන් වලින් ලබා ගැනීමට තහනම් එහෙම නැත්නම් අපහසු විශේෂ නිෂ්පාදනය කිරීම වේ. ගෝලීය මිරිදිය විසිතුරු මත්ස්‍ය වෙළඳාමෙන් 90% පමණම සිදු කරනු ලබනුයේ රඳවා ගැනීමේ තත්ත්ව යටතේ අභිජනනය සහ රැකබලා ගැනීම සිදු කළ හැකි විශේෂ භාවිතයෙනි. මෙම අභිජනනය සහ රැකබලා ගැනීම නිසා පරිසරයට වාසි ලැබීම හෝ පාරිසරික හානි ඉවත් කිරීම සිදුවේ. ගෝල්ඩන් ඇරෝවානා සහ ටයිගර් බාබ් යන මත්ස්‍යයන් සංරක්ෂණය වී ඇත්තේ විසිතුරු මත්ස්‍ය නිෂ්පාදන ඔස්සේය. මේ දෙන පොඩක් මතක තියාගන්න. විසිතුරු මත්ස්‍ය නිෂ්පාදන ඔස්සේ සංරක්ෂණය වෙච්ච මාළු දෙන්නෙක් තමයි ගෝල්ඩන් ඇරෝවානා සහ ටයිගර් බාබ් කියන මත්ස්‍යෝ දෙන්න. විනෝදාංශයක් ලෙස වගා කරන අයට මත්ස්‍යයන් සැපයීමට අමතරව මත්ස්‍යයන් වඳ වූ වාසස්ථානවලට ඔවුන් නැවත හඳුන්වා දීමද විසිතුරු මත්ස්‍ය නිෂ්පාදනය මගින් සිදු කරනු ලැබේ. ආක්‍රමණශීලී විසිතුරු මත්ස්‍යයන් ජලජ ශාක මත්ස්‍යයන් හරි ජලජ ශාක හරි අහම්බෙන් ස්වාභාවික පරිසරයට නිදහස් වීම නිසා සත්ව ප්ලවාංගවල සිට ක්ෂීරපායින් දක්වා විශාල පරාසයක දේශීය ජීවීන්ට අහිතකර ලෙස බලපෑම ඇතිවීමට ඉඩ තිබේ. මෙම බලපෑම් ගෙනෝමයක සිට පරිසර පද්ධති දක්වා විවිධ පරාසවල ජෛව සංවිධාන කෙරෙහි ඇතිවිය හැකියි. මෙම බලපෑම් ගෙනෝමයක සිට. ගෙනෝමයක් කියන්නේ එක ශාක විශේෂයක් හෝ සත්ත්ව විශේෂයක්. එක ශාක විශේෂයක හරි සත්ත්ව විශේෂයක හරි ඉඳන් පරිසර පද්ධති දක්වාම විවිධ පරාසවල ජෛව සංවිධාන කෙරෙහි බලපෑම් ඇති වෙන්න පුළුවන්. ආනයනය කරන සජීවී මත්ස්‍යයන් සමග දේශීය නොවන රෝගකාරකයන්ද ආනයනය කරන. ඒ කියන්නේ අපි ගෙන්වන මත්ස්‍යයන් එක්ක දේශීය නොවන. ඒ කියන්නේ අපේ ළඟ නොතිබ්බ දේශීය නොවන රෝගකාරකයන්ද මෙරටට පැමිණිය හැකිය. නිර්ණායක ක්‍රම අනුගමනය නොකරමින් භාවිතා කරනු ලබන පුළුල් පරාසයක ක්‍රියා කරන ප්‍රතිජීවක සහ රෝග වැළැක්වීම සඳහා රෝග ප්‍රතිකාරක ලෙස භාවිතා කරන වෙනත් රසායනික ද්‍රව්‍ය අඩංගු ජලය නොසැලකිලිමත් ලෙස බාහිර පරිසරයට නිදහස් කිරීම නිසා මිනිසාට ව්‍යාධිජනක බැක්ටීරියා ඇතුළු වෙනත් ව්‍යාධිජනක ශුද්ධ ජීවීන් තුළ එම ප්‍රතිජීවක එහෙම නැත්නම් රසායනික ද්‍රව්‍ය සඳහා ප්‍රතිරෝධීතාවය ඇතිවීමට ඉඩ තිබේ. ඒ කියන්නේ අපි අර මාළු හරි ඒ ශාක වගා කරන ශාක වලට හරි අපි ඒවට ලෙඩ රෝග හැදුනම අපි ඒවා ඒ ලෙඩ රෝග වළක්ව ගන්න මොනවා හරි ඖෂධ වර්ග පාවිච්චි කරනවා ඕනේ. අන්නේ ඖෂධ ජීවිච්ච වතුර අපි නොසැලකිලිමත් විදියට බාහිර පරිසරයට නිදහස් කරොත් එහෙම නැත්නම් ඒ ඖෂධ නොසැලකිලිමත් විදියට බාහිර පරිසරයට නිදහස් කරොත් මිනිසාට ව්‍යාධිජනක බැක්ටීරියා ඇතුළු වෙනත් ව්‍යාධිජනක ශුද්ධ ජීවීන් තුළ එම රස කෙමිකල් ඒ කියන්නේ එම ප්‍රතිජීවක රසායනික ද්‍රව්‍ය සඳහා ප්‍රතිරෝධීතාවයක් ඇති වෙනවා. ඊළඟට මේකේ අමතර දැනුමට කියලා පිටු දෙක තුනක් දීලා තියෙනවා. මේක මම මේ වීඩියෝ එක සම්පූර්ණ වෙන්න ඕන හින්දා මේක කියවන්න. නැත්නම් මේක නිකන් කියව ගන්න තියෙන්නේ. බැක්ටීරියා රෝග. බැක්ටීරියා වරල් කුණු වීම සහ කරමල් කුණු වීම.
ඉරෝමොනාස් විශේෂ සහ පිස්ටියෝමොනාස් විශේෂ මිරිදියේ සුලභව හමුවන මත්ස්‍ය ව්‍යාජනක බැක්ටීරියාවන්ය. මත්ස්‍ය රෝපිතයේ ජලය කාබනික ද්‍රව්‍ය වලින් ඒ කියන්නේ එක් රැස් වෙච්ච මල ද්‍රව්‍ය හෝ වැඩිපුර යෙදීම නිසා එක් රැස් වූ ආහාර ජලයේ pH අගය වෙනස් වේ. කාබනික ද්‍රව්‍ය වලින් ජලයේ pH අගය වෙනස් වේ. ඒ හේතුවෙන් මසුන්ගේ ජලක්ලෝම මතුපිට හා වරල්වල මතුපිට අධික ලෙස ශ්ලේෂ මල ස්‍රාවය වෙයි. එම ශ්ලේෂ මලයට අධික ලෙස බැක්ටීරියා ආකර්ෂණය වී ඒ මත යැපෙමින් හා ගුණනය වෙමින් ඔවුන්ගේ ගහණය වැඩි කර ගනිති. ඔවුන් වරල් කෙරවලවල ස්ථාපනය වී එහි පටක වලින් පෝෂණය ලබා ගැනීම නිසා වරල් නාරටි අතර ඇති පටක කුණු වී යයි. ජලක්ලෝම පටක මත බැක්ටීරියා මගින් එයට සමාන ක්‍රියාකාරීත්වයක් සිදු කිරීම නිසා ප්‍රාථමික ජලක්ලෝම සූත්‍රිකා කුණු වී යාමෙන් ශ්වසන වායු හුවමාරුවට බාධා පැමිණේ. ශ්‍රී ලංකාවේ ඇති කරන මිරිදිය මසුන් සියල්ලන්ගේම පාහේ බැක්ටීරියා වළර්කුරු වීම හෝ කරමල් කුරු වීම වාර්තා වී ඇත. රක්තපාත සෙප්ටිසීමියා එරෝමොනස් විශේෂ වලට අයත් සමහර ව්‍යාධි ජනකයන් දේහ පෘෂ්ඨය මත ස්ථාපනය වී එහි අපිච්ඡද සෛල වලින් පෝෂක ලබා ගැනීම නිසා එම සෛල මිය යාම නෙක්‍රෝසිය සිදු වී ඒවා හැලී යයි. මසුන්ගේ සමේ ඇති රුධිර කේශනාලිකා බිත්ති හානි වූහොත් රුධිර වහනය සහිත කුඩා තුවාල ඇතිවිය හැකිය. අනතුරුව ව්‍යාධි ජනකයා රුධිර ධාරාව හරහා අවයව වලට ඇතුළු වී රක්තපාත සෙප්ටිසීමියා ඇති කරයි. බැක්ටීරියාව අක්මාව ප්ලීහාව හා වෘක්ක වැනි අවයව වලට ඇතුළු වී ඒවායේ අභ්‍යන්තර ලේ ගැලීම් සිදු කර එම වැදගත් අවයව වල කෘත්‍යයන්ට බලපෑම් ඇති කරයි. කොලොම්නාරිස් රෝගය ශ්‍රී ලංකාවේ විසිතුරු මත්ස්‍ය කර්මාන්තයෙහි භාවිතා කරන සෑම මිරිදිය විසිතුරු මත්ස්‍ය විශේෂයක්ම මෙම රෝගයට ගොදුරු වීමේ අවදානමක් සහිත වේ. මුඛ දිලීර රෝගය නමින් වැරදි ලෙස නම් කර ඇති මෙම රෝගය ශ්‍රී ලංකාවේ ගප්පි රෝපිත ගොවිපළවල ඉතා සුලභය. මූලිකතම අවස්ථාවේදී මුඛයට ආසන්නව කුඩා සුදු ලපයක් ලෙස බැක්ටීරියා නිසා මියගිය සෛල දැකිය හැකි අතර පසුව එම ප්‍රදේශය විශාල පැතිරි දිලීර ආසාදනයක් ලෙස දිස්වේ. මියගිය සෛල හැලී තුවාල ඇතිවන අතර එම තුවාලවල පර්යන්ත රතු පැහැති හා මධ්‍ය ප්‍රදේශය සුදු පැහැයට දැකිය හැකි වේ. පෞච්ච වරලෙහි ආසාදිත පටක ක්‍රමයෙන් මියය. මියගිය සෛල හැලී පෞච්ච වරලෙහි පාදය දක්වා පැතිරී මුළු වරලම විනාශ වී යයි. කරමල් ආසාදනය වූහොත් කරමල් සූත්‍රිකා විනාශ වී ෂය වී ගොස් ශ්වසන අපහසුතා ඇතිවීම හේතුවෙන් මත්ස්‍යයෝ මිය යති. දිලීර රෝග බාහිර දිලීර ආසාදන මිරිදිය දිලීර වන සැප්‍රොලෙග්නියා විශේෂ මගින් මිරිදිය විසිතුරු මසුන්ට දිලීර ආසාදන ඇති කළ හැකිය. මෙම දිලීර දිරාපත් වන කාබනික ද්‍රව්‍ය මත ස්වාභාවිකව වර්ධනය වේ. දිලීර බීජාණු ව්‍යාප්ත වී ඒවා ජලක්ලෝම හෝ වරල්වල හානි වූ මතුපිට මත තැන්පත් වූහොත් ඒවා ප්‍රරෝහණයෙන් දිලීර සූත්‍රිකා ඇති කරයි. දිලීර සූත්‍රිකා මත්ස්‍ය පටක වලින් පෝෂණය ලබා ගැනීම නිසා ආසාදිත ප්‍රදේශයන්හි ඇති සෛල සහ පටක මියයි. එම පටක හැලී ගොස් විවෘත තුවාලයක් ඇතිවේ. මත්ස්‍ය බිත්තර හා බිත්තර බිඳී පිටවන මුල්ම කීටයන් මෙම බාහිර දිලීර ආසාදනයන්ට භාජනය වීමේ ඉහළ අවදානමක් දරයි. ඉහළ උෂ්ණත්ව සහිත දූෂිත ජලයේ ජීවත් වන පරිණත මත්ස්‍යයන්ට පවා බාහිර දිලීර ආසාදන ඇතිවන බව වාර්තා වී ඇත. ඒකසෛලීය පරපෝෂිතයන් මගින් ඇතිවන රෝග මත්ස්‍ය සුදුපුල්ලි රෝගය. මෙය ශ්‍රී ලංකාවේ මිරිදිය විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ භාවිතා කරන සියලු මත්ස්‍ය විශේෂවලට සුලභව වැළඳෙන රෝගයකි. මෙම රෝගය නිසා සෑම වසරකම සීතල මාසවලදී දෙසැම්බර් සිට ජනවාරි සෑම මත්ස්‍ය ගොවිපළකම සැලකිය යුතු මත්ස්‍ය මාර්ත්‍යතාවක් කියන්නේ මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත. ඉක්තියෝප්තීරියස් යන අනිවාර්ය පරපෝෂිතයා පක්ෂමදර ඒකසෛලීය මත්ස්‍ය සුදුපුලි රෝගය ඇති කරයි. පරපෝෂිතයාගේ පිහිනිය හැකි ආසාදක අවධිය මත්ස්‍යයන්ගේ දේහයට ඇතුළු වී ජලක්ලෝම මත වරල් සහ දේහ පෘෂ්ඨය මත වාසස්ථාන සකසා ගනී. පසුව සෙමින් අපිචර්මය හා චර්මීය සෛල අතරින් ගමන් කර සෛලීය සංඝටක ජීර්ණය කිරීමෙන් අවශ්‍ය පෝෂක ලබා ගනී. ඒ හේතුවෙන් මත්ස්‍යයාගේ සමහර අපිචර්මීය සෛල ගුණනය වී වෙන වෙනම එක් එක් පරපෝෂිතයා වටා ගැටිති ආකාර ආරක්ෂක ස්තරයක් සාදයි.
ලදයි. මෙම ගැටති සුදු පාට පුලි ලෙස පියවි ඇසට දිස්වන අතර ඒවා බිඳී ජීවන චක්‍රය සම්පූර්ණ කිරීම සඳහා පූර්ණ ලෙස වැඩුණු පරපෝෂිතයා පෝෂ්‍ය ජීවියා මත්ස්‍ය දේහයෙන් පිටතට පැමිණේ. පෝෂ්‍ය ජීවීන් ඒ කියන්නේ පූර්ණ ලෙස වැඩුණු පරපෝෂිතයන් විශාල සංඛ්‍යාවක් ඉවත් වීමේදී රුධිර කේශනාලිකා තුවාල වී රුධිර වහනය වන තුවාල දැකිය හැකි වේ. ට්‍රයිකොඩොනෝසිස් ඒකශෛලීය පක්ෂමදර අවස්ථාවාදී බාහිර පරපෝෂිත ට්‍රිකොඩිනා විශේෂ මිරිදියේ සුලභ වේ. සාමාන්‍යයෙන් ප්‍රතිශක්තිය දුර්වල වූ මත්ස්‍ය කීටයන්ගේ දේහ ආක්‍රමණය කරයි. මත්ස්‍ය දේහය මතට පැමිණීමෙන් පසු වරාල් ජලක්ලෝම හා දේහ පෘෂ්ඨයේ ඇති ශ්ලේෂ් මල මත යැපේ. මත්ස්‍ය පටක මත චලනය වීමේදී පටක යාන්ත්‍රිකව සීරීමකට ලක්වේ. එම තුවාල මතට පැමිණ ජීවත්වන අවස්ථාවාදී බැක්ටීරියාවන් සහ මත්ස්‍ය පටකවල සුන්බුන් මත ට්‍රිකොඩිනා යැපීම ආරම්භයි. මෙම පරපෝෂිතයාගේ අධික ආසාදනයකදී ලපටි මසුන් මිය යන බව වාර්තා වේ. බහුශෛලීය බාහිර පරපෝෂිතයන් මගින් ඇතිවන රෝග කරමල් පැතැල්ලන් සහ චර්ම පැතැල්ලන් මගින් සිදුවන කරමල් හා චර්ම ආසාදනය වීම. සාමාන්‍යයෙන් කරමල් පැතැල්ලන් කරමල් මතද චර්ම පැතැල්ලන් සම මතු පිටත ජීවත් වෙමින් එම මත්ස්‍ය පටකවලට හානි සිදු කරයි. පිළිවෙලින් මෙම පැතැල්ලන් මසුන්ගේ ජලක්ලෝම සූත්‍රිකා සමට සම්බන්ධ වී ශ්ලේෂ් මල මත යැපෙමින් ජලක්ලෝම හා සමේ පටක සූරා දමයි. මෙයට ඇති කරන ප්‍රතික්‍රියාවක් ලෙස සමහා ජලක්ලෝම පටකවලින් ඝනකමින් වැඩි ශ්ලේෂ් මරයක් ස්‍රාවය වේ. තුවාල වූ ප්‍රදේශය පටක කොටස් සූරා ආහාරයට ගැනීම නිසා තුවාල වෙච්ච ප්‍රදේශය රතු පැහැවි අධික ලෙස ප්‍රදාහ තත්වයකට පත්වේ. මෙය ජලක්ලෝම සූත්‍රිකාවලද සිදු වූ විට ඒවා හරහා සිදුවන ශ්වසන වායු හුවමාරුවට බාධා පැමිණි. එවිට මත්ස්‍යයන් ශ්වසන අපහසුතා පෙන්නුම් කරයි. ආසාදනය වීම ඔවුන් මුඛය විවෘතව තබා හා පිදානය අඩ වශයෙන් විවෘතව තබා ගනී. ඒ කියන්නේ මේ ආසාදිත මත්ස්‍යයා ඉන්නේ මෙහෙම. මුඛය විවෘතව තබා ගන්නවා පිදානය අඩ වශයෙන් විවෘතව තබා ගන්නවා. ජල පෘෂ්ඨයට පැමිණ හෝ වාතන උපක්‍රම සහිත ප්‍රදේශවලට රැස් වී සිටි. ඒ කියන්නේ මුඛය විවෘතව තබාගෙන හෝ පිදානය අඩ වශයෙන් විවෘතව තබාගෙන ජල පෘෂ්ඨයට හරි නැත්නම් වාතන උපක්‍රම සහිත ප්‍රදේශ වලට රැස් වෙලා ඉන්නවා. පතල්ලන් අධික ලෙස ආසාදනය වීම කුඩා මසුන්ට හා ඇඟිල්ලන්ට මරණීය විය හැකිය. පතල්ලන් ආසාදනය වීම නිසා හටගන්නා තුවාල හරහා බැක්ටීරියා හා දිලීන මගින් ඇති කෙරෙන ද්විතීක ආසාදනයකින් වැඩිහිටි මසුන්ටද මරණය ළඟා කිරීමට ඉඩ තිබේ. ඒ කියන්නේ මුලින්ම හටගන්නේ පතල්ලන් ආසාදනය වෙනවා. ඒක තමයි අපි ප්‍රාථමික ආසාදනය. මේ ආසාදනය නිසා දෙවනියට මේ ආසාදනය නිසා ඇතිවෙන තුවාල හරහා බැක්ටීරියා හා දිලීන මගින් දෙවනියට ආසාදනයක් ඇති කරොත් වැඩිහිටි මසුන්ටද මරණය ළඟා කිරීමට ඉඩ තිබෙනවා.